හලෝ යාළුවනේ. ඉතින් අද මං කොහෙද යන්නේ කියලා දන්නවද? මාත් එක්ක ඉන්නකෝ බලාගෙන කොහෙද යන්නේ කියලා. මං අද යන්නේ මේ ටවුන් එකේ ඉඳලා තවත් ටවුන් එකකට ට්‍රේන් රයිඩ් එකේ. අපි බලමු කොහෙද යන්නේ කියලා. මං ඔයාලට යන ගමන් විස්තර ටික කියන්නම්. චුට්ටක් පරක්කු වෙලා තියෙන්නේ ඔක්කොම යාළුවෝ ටික ඇවිල්ලා. ඒක නිසා මං ඔයාලට යන ගමන් විස්තර ටික කියන්නම්. Guys, please, 1 minute of silence for myself. Well, that was because I have recorded these video clips in the vertical angle and that does not look so good in this. But trust me and watch this video until the very end because you are going to go with me to a very beautiful, calm and peaceful city which is far away in the outskirts of the city center. Let's go ahead and watch the video. යාළුවනේ මං වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තියමුද? මොකද මම මේ වීඩියෝ එකේ ක්ලිප්ස් අරගෙන තියෙන්නේ vertical angle එකට. ඉතින් ඒක නිසා තමයි ඔයාලට මේ වීඩියෝ එක මෙහෙම පේන්නේ. හැබැයි කොහොම වුණත් මගෙත් එක්ක දිගටම ඉඳගෙන මේ වීඩියෝ එක බලමු අන්තිම වෙනකන්. මොකද මම ඔයාලව අරගෙන යනවා සිටි සෙන්ටර් එකෙන් එළියේ තියෙන ලස්සන peaceful ගම්මානයකට. හරිම ලස්සනයි මේ ගම්මානේ මාත් එක්ක ට්‍රේන් රයිඩ් එකේ යමු යනකොට ඔයාලට තේරෙවි. ඉතින් යාළුවනේ මට දැන් ඉස්සෙල්ලා හරියටම කියන්න බැරි වුණානේ. හදිසියට කාමරෙන් දුවගෙන ආවනේ. දැන් අපි යන්නේ රීගාවල ඉඳලා යෙල්ගාවවලට ට්‍රේන් එකේ. මොකද අපේ යාළුවෙක් ඉන්නවා යෙල්ගාවවල. අපි ඉතින් සම එකක් පටන් ගත්ත එකේ පොඩි one day trip එකක් වගේ ගිහිල්ලා එන්න හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ට්‍රේන් රයිඩ් එක වෙන්නේ, අපි කොහොමද ඒක යන්නේ. විනාඩි 40ක විතර ට්‍රේන් රයිඩ් එකක් තමයි තියෙන්නේ. මමට පුළුවන් විදිහට හැමදාම වගේ චුටි ක්ලිප්ස් අරගෙන එන්න. ඊට පස්සේ අපි ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. මෙහි ට්‍රේන් ස්ටේෂන්ස් ඔය වගේ තමයි. මේ තියෙන මෙහි ට්‍රේන් එකක්, අලුත් ට්‍රේන් එකක්. ඊට පස්සේ අපි ට්‍රේන් එකට නැග්ගා. නැගලා we sat in 4 seats. They were not pre-booked, so we could have sit like anywhere we wanted. So we found some adjacent 4 seats. We sat there and now I'll leave you to enjoy some beautiful scenery. මෙතන guys මම මේ කැප්චර් කරන්න try කරන්නේ trains දෙකක් pass වෙන තැන. කියන්නේ trains දෙක නවත්තලා තියලා pass වෙන තැනක්. Like you remember like in those days when we were kids, like we tried to see which train goes faster, and yeah, it was one of those moments. I was just having a silly little fun, and at the same time I was being roasted from my friends. Like they were asking like what am I trying to record. ඉතින් ඔය විදිහට ෆන් කතන්දර වලින් පිරීලා hina වෙවි අපි ගමන ගියා. ඊට පස්සේ අපි සුකුරු ෆැබ්‍රිකාස් කියලා තැනකින් බැස්ස යාළුවනේ. මෙතන ඇවිල්ලා යෙල්ගාව ට්‍රේන් ස්ටේෂන් එකට කලින් තියෙන ට්‍රේන් ස්ටේෂන් එක. So if you are here, like if you are someone from here, you would know what I'm talking about. ඊට පස්සේ මේ ඒ කියන්නේ මෙතන ඉඳගෙන තමයි අපේ යාළුවාගේ ගෙදරට යන්න තියෙන්නේ. යාළුවාගේ ගෙදරට යන්නේ බස් එකේද ඇවිදගෙනද කොහොමද කියලා මගේ යාළුවා ඩිසයිඩ් කරනකම් I thought I would show you what exactly this place is called, because I found out that this name board where I can zoom in and show you guys the name. Well, yeah, and at the same time, me being the least person that you can trust when it comes to locations, I decided I will just stay silent and let them do the navigation.
කෝච්චියෙන් බහැලා ඉවර වෙලා අපි ওই විදිහට ඇවිදගෙන ආවා. විනාඩි 20ක් 30ක් වගේ කාලයක් අපිට ওই විදිහට ඇවිදින්න ඕන. ඔක්කොමත් හොඳයි ප්‍රශ්නේ තිබ්බේ අර අවුව හෙනම සැරයි. අන්න ඒක තමයි තිබ්බ ප්‍රශ්නේ. ඉතින් අපිට වෙච්ච චූටි අකරතැබ්බයක් කිව්වොත් අපි හිතුවා බසස් වැඩ කරන්නේ මෙහි අපි ඉන්න ටවුන් එකේ වැඩ කරන විදිහටම තමයි කියලා. නමුත් ඒ විදිහට නෙමෙයි බස් ඩ්‍රයිවර්ගෙන් තමයි අපිට ටිකට් එක ගන්න සිද්ධ වුනේ. කොහොම හරි අපි නැගලා තින්නේ වැරදි බස් එකේ. ඒක නිසා අපි පිටිපස්සේ දොරෙන් නැගලා ඉස්සරහ දොරෙන් බහලා ඇවිල්ලා ওই විදිහට ඇවිදගෙන ආවා. That was actually a funny story. Like we laughed all the way up until we reached our friend's place. After that one eternity of walking, we finally reached to our friend's place and then he warmly welcomed us to his nice little crib. And we were genuinely appreciating his crib because he recently moved into that and it was so beautiful. ඊට පස්සේ එයා රසම රස ලන්ච් එකක් හදලා තිබ්බා. Since he was an Indian, he made this lemon rice with chips and some chicken gravy and it was delicious. ඊට පස්සේ අපිට හම්බුණා චූටි snacks වගේක් for the dessert. They were also really good. Dried mangoes, like I showed you, dried mangoes and then some red velvet cake. So if you are someone from here, you must go and try those snacks. Eva marama rahai yaluwane. Those dried mangoes, I actually tried them for the first time and they were beyond my expectations. They were so good. ඊට පස්සේ red velvet cake එක මම කලින් try කරලා තියෙනවා. ඒක මාරම රහයි. කාලා නැති කෙනෙක් හරි අර try කරලා තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් කාලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් try කරන්න. කාලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ experience එකත් comment section එකේ දාගෙන යන්න මතක ඇතුව. ඒ වගේම ඊට පස්සේ මේ මෙතන අපි කට්ටිය කතා කර ඉන්නවා එක එක දේවල්. ඉතින් දන්නේ නැද්ද කට්ටිය යාළුවෝ ටික කාලයකට පස්සේ හම්බුනාට පස්සේ ඉතින් උපදූප තියනනේ share කරගන්න. So we were sharing our stuff with him and he was sharing his experience over there with us because we were living in two separate cities. So we don't often meet each other. So this was kind of good gathering. ඊට පස්සේ ඉතින් හැමදාම වගේ group එකේ මාතෘකාව මම. They were roasting me as usual. It was very normal for me and I was just going along with it because it was fun. Like when you're having fun, why do you want to break it? So just go along with it. That's what I was doing. Anyway, it was so fun, guys. Thank you for joining. Thank you for inviting us over to your place, my friend. And after that, we watched this movie. කවුරු හරි මේකේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන් යන්න. මට මේකේ නම මතක නැහැ. මට එකක් මතකයි මේක Arabic movie එකක්. හරිම ලස්සනයි. හොල්මන් කතාවක්. ඉතින් යාළුවෝ එකතු වුණාම අපි බලන්නේ හොල්මන් කතානේ. So this was also one of those. ඊට පස්සේ again we listened to some songs and we chit-chatted a little. Yeah, that's how we spent the evening, guys. Stay there. Yeah, go. And who will see who reached the Riga Pass? Oh, right? Yeah. We are not going to Riga, we are going to Tornakal. Smart girl. Yes, smart girl. Actually, stay. No one's gonna be like this. The ambience of the train. එදදාස් 941 ජුනි 14 වෙනිදා මිනිස්සු 15000කට අධික ප්‍රමාණයක්
පිටුහල් කරන රටින් පිටුහල් කරන්න යොදාගත්ත කැරේජ් ජාතියක් තමයි මේවා. ඒකට හේතුව කමියුනිස්ට්වාදී වීම. හෙලෝ යාළුවනේ. ඉතින් අපේ අද දවසත් ඒ විදිහට ඉවර වුණා. අපි යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා මම ඔයගලන්ට පෙන්නපු විදිහට අපි යල්ගාව කිට්ටුව තියෙන ටවුන් එකක අපේ යාළුවා ගෙදර ගිහිල්ලා අපි ඒ විදිහට දවස් ස්පෙන්ඩ් කරලා ඉතින් ආවා අද දවසත් ඒ විදිහට ගත වුණා. හරිම ෂෝක්. ඇත්තටම හරිම අද වෙදර් එක නම් මාරම ඒ කියන්නේ ෂෝක්. අර එළියේ ඉන්න ෂෝක්. අව ටිකක් සැර වැඩි තමයි. නමුත් අර ඉතින් වහිනවට වඩා හොඳයිනේ. ඉතින් කොහොම හරි මට සමහර තැන්වල චූටි චූටි වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුණා. නිකන් චෙකර්ස් ලාගෙන් ටිකට්ස් ගන්න විදිය. එහෙම මොකද මෙහි ට්‍රේන්ස් වල එහෙම අර කියන්නේ බස් වල නම් මෙහි ෆයින් එකක් ගන්නවා අපිට ටිකට්ස් ගන්න අමතක වුණොත්. හරි ටිකට්ස් ගන්න බැරි වුණොත් හරි. ඒ වගේ වුණොත් යුරෝ 15ක් හරි ඒ වගේ ගාණක් ගෙවන්න ඕනේ. හැබැයි අනිත් ඒවයි එහෙම නැහැ. ට්‍රේන් එකේ එහෙම නැහැ. මයි කාමරේ කෙන ආපු නිසා මට කාමරය ඇතුළේ වීඩියෝ ගෙදරට කරගන්න බැරි වුණා. කොහොම හරි අපිට චෙක් කියන්නේ ට්‍රේන් එකේදී චෙකර්ස් ලාගෙන් ටිකට්ස් ගන්න පුළුවන්. එහෙම කිසිම ෆයින් එකක් වදින්නේ නැහැ. ඉතින් අපි කොහොමත් අපිට ඇප් එක නැති නිසා අපි ටිකට්ස් ගත්තේ. ඒ කියන්නේ අපේ ඇප් එක ඕන වෙන්නේ නැහැනේ. අපි නිතරම ට්‍රේන් එක යන කට්ටිය නෙමෙයිනේ. ඉතින් ඒක නිසා ඒක දාගත්තේ නැහැ. අපි චෙක් එකේ තමයි ටිකට්ස් ගත්තේ. ඒ කැල්ල මට අරගෙන එන්න බැරි වුණා ඔයාලට. නමුත් මම අනිත් ගොඩක් තැන්වල වීඩියෝස් අරගෙන ආවා. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ පාර හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්.